ආයුබෝවන් ශ්‍රී ලාංකික ජ්‍යොතිෂ කලාවේ විශ්වාසනීය නාමය වන ජයදත්ත ඇස්ට්‍රොලොජි YouTube නාලිකාව වෙත ඔබ සාදරයෙන් පිළිගන්නවා. සමහර අය උපදින්නෙම රන් හැඳි කටේ තියාගෙන. ඒ කියන්නේ අම්මා තාත්තා හම්බ කරපු දේවලින්. කිසිම මහන්සියක් නැතිව කෝටිපතියෝ වෙන අය. හැබැයි තවත් සමහරු ඉන්නවා උපදින්න ඊටාම සාමාන්‍ය එහෙමත් නැත්නම් දුප්පත් පවුල්වල ජීවිතේ බිඳුවටම වැටලා කන්න බොන්නවත් නැතුව හැමෝගෙම නිന്ദා පහස විඳපු මිනිස්සු. හැබැයි Tamanගේම උත්සාහයෙන් තනියම නැකිටලා ලෝකෙම හොල්ලන මහා ධනවතුන් වෙන්නේ අන්න ඒ වගේ අය තමයි. ජ්‍යොතිෂ විද්‍යාවට අනුව උපතින් ලැබෙන සල්ලියට වඩා Tamanගේ මාංශයෙන් බිඳුවේ ඉඳන් කෝටිපතියන් වෙන්න උපන් ලග්න 4ක් තියෙනවා. අද මම ඔබට කියන්න යන්නේ වැටෙන හැම පාරම පස් ගිලගෙන හරි නැගිටින කවදා හරි තනියම දියුණු වෙලා රජ වෙන ඒ අභිමානවත් ලග්න 4 මොනවද කියලායි. ඔබේ ලග්නයත් මේ ලග්න 4 අතර තියෙනවද කියලා බලන්න වීඩියෝ එක අවසාන වෙනකම් බලන්න. ඒ වගේම ජීවිතයේ දිනවන මෙන්න මේ වගේ සැබෑ ජ්‍යොතිෂ රහස් හැමදාම දැනගන්න දැන්ම අපේ ජයදත්ත ඇස්ට්‍රොලොජි YouTube channel එක subscribe කරලා bell icon එකත් ඔබලා තියාගන්න. ඒ වගේම ඔබට අවශ්‍ය නම් ඔබගේ කේන්දරේ පලාපල වල මූලික විස්තරයක් දැනගන්න ඔබගේ උපන් දිනයත් උපන් වෙලාවත් උපන් ස්ථානයත් කමෙන්ට් සෙක්ෂන් එකේ දාලා තියන්න. එතකොට කොටසකගේ හරි ඒක බලලා කමෙන්ට්ස් වල අපිට දාන්න හැකියාවක් තියෙනවා. හැමෝගෙම බලන්න කාල වේලාවක් හම්බ වෙන්නේ. නමුත් ඔබට අවශ්‍ය නම් සම්පූර්ණ කේන්දර විස්තරයක් දැනගන්න ඒ සඳහා මුදල් අය කිරීම සිද්ධ වෙනවා. ඒකට මේ තිරයේ දිස්සෙන දුරකථන අංකයට දුරකථන නමතුම ලබා දීලා ගිණුම් අංක දැනගන්න ඔබට පුළුවන්. ලෑස්තියේ පළවෙනි ලග්නය තමයි මකර ලග්නය. මකර ලග්න හිමියන්ගේ පාලකයා වෙන්නේ සෙනසුරු. ඒ කියන්නේ ශනි ග්‍රහය. සෙනසුරු කියන්නේ කම්මැලි අයට දඬුවම් දෙන හැබැයි මහන්සි වෙන මිනිහට රජසැප දෙන ග්‍රහයක්. මකර ලග්න හිමියන්ට ජීවිතයේ මුල් කාලේ පුදුම කට්ටක් කන්න වෙන්නේ ඒකයි. කිසිම කෙනෙක් උදව් කරන්නේ නැහැ. ළඟම අය පාවා දෙනවා. හැබැයි මකර ලග්න හිමියන් කියන්නේ අතහරින જાති අය නෙවෙයි. ඔවුන්ට තියෙන්නේ පුදුමාකාර යොසීමක් සහ සැලසුම් සහගත බවක්. වයස අවුරුදු 28 32 පසු වන විට ඔවුන් තමන්ගේම කියලා ව්‍යාපාර හෝ රැකියා අධිරාජ්‍යයක් ගොඩනගනවා. කිසිම කෙනෙක්ගෙන් උදව් නොඉල්ලා තමන්ගේම දහඩියෙන් කෝටිපතියන් වන අංක 1 ලග්නේ තමයි මකර ලග්නේ. දෙවෙනි ලග්නේ තමයි වෘෂභ ලග්නේ. වෘෂභ ලග්න හිමියන් පාලනය කරන්නේ සිකුරු ග්‍රහය. සිකුරු කියන්නේ සැප සම්පත් වලට අධිපති. හැබැයි වෘෂභ ලග්න හිමියන්ට ඒ සැප සම්පත් නිකම්ම ලැබෙන්නේ නැහැ. මොවුන් උපතින්ම ඊටාම මුරණ්ඩු සහ නොසැලෙන ගතිගුණ තියෙන අය. කවුරු හරි උඹට ඔක් කරන්න බෑ කිව්වොත් ඒක කරලා පෙන්වන්නමයි මොවුන් උත්සාහ කරන්නේ. කොච්චර ජීවිතේ ප්‍රශ්න ආවත් වෘෂභ ලග්න හිමියන් තමන්ගේ ඉලක්කය අතාරින්නේ නැහැ. මොවුන් සල්ලි හම්බ කරන්න වගේම සල්ලි ආයෝජනය කරන දක්ෂයි. අනුන්ගේ යටතේ වැඩ කරනවට වඩා තමන්ගේම කියලා දෙයක් කරලා වයසින් මොහුකුරා යද්දී සමාජයේ ඉහළම තැනකට එන්න වෘෂභ ලග්න හිමියන්ට පුළුවන්. තෙවන ලග්නේ තමයි වෘශ්චික ලග්නය. වෘශ්චික ලග්නය කියන්නේ ජ්‍යොතිෂයේ තියෙන අద్භූතම සහ ප්‍රබලම ලග්නයක්. මොවුන්ව පාලනය කරන්නේ අඟහරු සහ ප්ලූටෝ. වෘශ්චික ලග්න හිමියන්ගේ ජීවිතය හරියට පීනික්ස් පක්ෂියෙක් වගේ. මොවුන් ජීවිතේ එකපාරක් නෙවෙයි කීප පාරක්ම බිඳුවට වැටෙනවා. ව්‍යාපාර පාඩු වෙනවා, රවටනවා, හැම දෙයක්ම නැති වෙනවා.
හැබැයි වෘශ්චික ලග්න හිමියන් සතු සැඟවුණු මානසික ශක්තිය සහ පරිගැනීමේ චේතනාව. හොඳ පැත්තට. ඒ කියන්නේ දියුණු වෙලා පෙන්වීමේ චේතනාව. ඒ නිසා ඔවුන් අලු දුවිල්ලෙන් නැගිටිනවා වගේ ආයෙත් නැගිටිනවා. ඔවුන් තනියම සටන් කරලා Tamanට hina වෙන මිනිස්සුන්ට ඇඬෙන්නම දියුණු වෙලා පෙන්වන ලග්නයක්. සිව්වන ලග්නේ තමයි සිංහ ලග්නය. සිංහ ලග්නේ පාලකයා වන්නේ ග්‍රහලව රජවන සූර්යයා හෙවත් රවි ග්‍රහය. සිංහ ලග්න හිමියන්ට උපතින්ම තියෙන්නේ නායකත්ව ගුණාංග. ඔවුන්ට කිසිම වේලාවක තව කෙනෙක් යටතේ නැමීගෙන පඩිපතකට විතරක් සීමා වෙලා ඉන්න බෑ. ජීවිතේ මුල් කාලේ මොන වගේ ආර්ථික අපහසුතා තිබුණත් සිංහ ලග්න හිමියන් Tamanගේ රාජකීය පෙනුම සහ අභිමානය පවත්වාගෙන යනවා. ඔවුන් අවදානම් ගන්න බය නැහැ. ඒ අභීත ගතිය නිසාම ඔවුන් තනියම ව්‍යාපාර ක්ෂේත්‍රයේ ඉහළටම යනවා. සමාජයේ කැපී පෙනෙන අනුන්ට රැකියා දෙන මහා ධනවතුන් බවට පත් වෙනවා. ඔබේ ලග්නයත් මේ ලග්න අතර තිබුණාද? නැතත් කමක් නැහැ. කේන්දරයේ ග්‍රහ පීඨියම අනුව ඔබටත් තනියම නැගිටින්න පුළුවන් මහා භාග්‍යන්ත යෝග තියෙන්න පුළුවන්. ඔබේ කේන්දරයේ තියෙන ධන යෝග මොනවද? ඔබට ගැළපෙනම බිස්නස් එක මොකක්ද කියලා නියරිතව බලාගන්න තිරේ දිස්සන ජයදද ඇස්ට්‍රොලොජි දුරකථන අංක හරහා අපහ සම්බන්ධ වෙන්න. වීඩියෝ එකට ලයික් එකක් දාලා ඔබේ ලග්නේ කමෙන්ට් කරගෙන යන්නත් අමතක කරන්න එපා. ඔබ සැමට තෙරුවන් සරණයි. වාසනාවන්ත ජයග්‍රාහී දවසක්.